ඉතින් අපි දැන් ඉන්නේ ග්‍රේට් ඕෂන් යන පාරේ. හොඳට වහිනවා මේ කියනවා. මගදී අපි දැක්ක ගොඩක් අය වාහන නවත්තලා ෆොටෝස් ගන්නවා. ඉතින් අපිත් වාහනේ නැවතුවා අපි හිතුවා කොආලා කෙනෙක් වෙන්න ඇති කියලා. බලද්දි මෙන්න මේ විදිහට කොආලා දෙන්නෙක් හිටියා. මෙන්න මේ විදිහට නිදාගෙන. ඉතින් පේනවද හුළඟ? හුළඟට අර තනකොළ උඩට යනවා වගේ පේන්නේ හුළඟ හින්දා. ඉතින් මාර ලස්සනයි මේ පැත්ත. මේක බලන්න තමයි අපි අද ආවේ. ග්‍රේට් ඕෂන් රෝඩ් එකේ මේ අලුතෙන් ඕපන් කරපු ඒ තියෙන විවින් ඩෙක් එකක් තියෙනවා ලස්සන හදලා. මේකට මම විදිහට යන්න පුළුවන්. මේ කාලයක් වහලා තිබ්බේ. මම ඇවිල්ලාම නැහැ කලින්. අර පැත්තට මොහොතත් එක්ක කනෙක්ෂන් එකක් තියෙනවා. කවදා හරි උතර උඩින් කඩන් වැටෙන්නේ. මේව දිගටම මේ පැත්තට ඇවිදගෙන යන්නත් පුළුවන්. මේ වගේ හැමතැනම ලස්සනට මල් පිපිලා තියෙනවා මේ කාලේ. අපි එන ගමන් ඕල්ඩ් ඕෂන් රෝඩ් එකටත් වාහනේ පොඩ්ඩක් දැම්ම. හැබැයි කාර් එකේ යන්න අමාරුයි. ඒ වගේම මෙයාලා දෙන්නත් පාරේ යද්දී අපි දැක්ක පොඩ්ඩක් නවත්තලා බලන් හිටියා. ඊට පස්සේ අපි ආවා මොකද්ද හොප්ටන් ෆෝල්ස්. ඒ වගේ කියවෙන්නේ. මේකෙන් පාකින් නැත් තියෙනවා. මේකේ තියෙනවා blackberries have been spread in this area. Do not pick. I can ඒ තියෙන්නේ blackberries තමයි normal එක. මොනකට ගන්න එපා කියලා තියෙනවා. මෙහෙම ඊවන ගස් අස්සෙන් බැහැගෙන පල්ලෙහාට යන්න තියෙනවා. මේ තියෙන අපි බලන්නට ගියානේ. සෑහෙන වතුරක් තියෙනවා නේ. මේක තමයි අපි බලන්න ආපු දියල්ල. වහින හින්දා වෙන්නේ නැති මාර වතුරක් තියෙනවා නේ. සෑහෙන වතුරක් තියෙනවා. හැබැයි සමයකට නම් මෙහෙම මෙච්චර වතුරක් නැතුව තියෙන්නේ.